ගාල්ල කන්දෑම සහ කැන්ඩි කන්දෑමට අද හවස් තරගය. ඒ වගේම කොළඹ කන්දෑම සහ ඩබ්බල කන්දෑමට අද LPL තරගය. මේ ලංකා ප්‍රීමියර් ලීග් 2026 with cricket with Dalu. අයිබෝවන් කියලා පිළිගන්න cricket with Dalu YouTube channel එකේ තවත් ප්‍රොඩක්ට් වීඩියෝස් සමග අද අපි කතා කරනවා ගාල්ල කන්දෑම සහ කැන්ඩි කන්දෑම හවස 3ට පල්ලේකල ක්‍රීඩාංගන පැවැත්වෙන තරගය සහ රාත්‍රී 7:30ට කොළඹ කන්දෑම සහ ඩබ්බල කන්දෑමට පල්ලේකල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය දෙක ගැටුම අද අපි කතා කරන්නේ. දැන් මුලින්ම තරග දෙක ක්‍රීඩා කරන සංචිත බාරදිය මුලින්ම ගාල්ල කන්දෑම ලෙසද යා. නායක දසුල් සායක චරිත සුලංක සහ නාරච්චිගේ චාමි කරුණාරත්න තරු රත්නායක සචිදු කොළඹගේ දිනුර කල්පාන මොහම්මද් නවාස් අකීබ් ෂෑ යන ක්‍රීඩකයන් ගාල්ල කන්දෑම වෙනුවෙන් ඒ වගේම කැඩි කන්දෑම නායක ඇන්ජලා මැතිස් පන්දු හසරංග නුවන් තුෂාර කුසල් පෙරේරා ලහිරු උදාර තුෂාන් හේමන්ත ගරුක සංකේත් සහින් සාප්‍රිදි මොයින් අලි විජේ සංකර් පිලිප් යන ක්‍රීඩකයන් කැඩි කන්දෑම වෙනුවෙන් දැන් අපි ඊළඟ තරගයේ රාත්‍රී තරගයේ කොළඹ කන්දෑම බලමු. කවිදු මෙන්දිස් නායක අසේන් බණ්ඩාර නසීම් සදීව සමරවික්‍රම ජනිත් ලියනගේ වන්දු සහන් මාස තරුපති මිලන් රත්නායක යන ක්‍රීඩකයන් කොළඹ කන්දෑම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර රාත්‍රී තරගයේ ඩබ්ල් කන්දෑම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් දුෂ්මන්ත චමීර පවන් රත්නායක නිරෝෂන් දික්වැල්ල මහේෂ් තීක්ෂණ රමේෂ් මෙන්දිස් විශ්ව ලහිරු හන්රික් and Willy Washim ගුල්බාඩි නබි අක්‍රම් යන ක්‍රීඩකයන් ඩබ්ල් කන්දෑම වෙනුවෙන් ක්‍රීඩා කරා. තරගය දෙක පැවැත්වෙන සවස් 3ත් රාත්‍රී 7:30 මේ පැවැත්වෙන කැන්ඩි පල්ලිකල ක්‍රීඩාංගණය තමයි මේ තරග දෙකම පැවැත්වෙන පොය දිනේ තරග දෙකක් පැවැත්වෙනවා පොය දිනේ නිසා ආය තව තරග තුනක් ඉතුරුව තිබුණා මූලිකව ඒ තරග අර තරගයේ කිසි වාසාවෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බව කාලෙම වාර්තාවේ සඳහන් වෙ තිබෙනවා. සවස් 3ත් රාත්‍රී 7:30 තමයි තරග පැවැත්වෙන channel IOC සහ ස්ටාර් ස්පෝර්ට් 3 නාලිකාව ඔස්සේ තරගය සජීවව නරඹන්න පුළුවන්. දැන් අපි බලමු දැන් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා කවුද කියලා. ඒ ලහිර උදාර ලකුණු 222යි ඇවරේජ් 37යි මැච් 6යි. දෙවනියට කමල් මිසාර ලකුණු 213යි ඇවරේජ් 35යි මැච් 6යි. තුන්වෙනියට කොළඹ කන්දෑම වෙනුවෙන් කමිලු මෙන්දිස් ලකුණු 211යි ඇවරේජ් 42යි මැච් 6යි. ඩබ්ල් කන්දෑම වෙනුවෙන් හැන්ඩ්‍රික් ලකුණු 209යි ඇවරේජ් 52යි මැච් 6යි. ඒ වගේම ගාල්ල කන්දෑම වෙනුවෙන් ලකුණු 203යි ඇවරේජ් 33යි මැච් 6යි. දැන් අපි බලමු වැඩිම කඩුළු ලාභියා කවුද කියලා ලංකා ප්‍රීමියර් ලීග් 2026. ඒ තමයි විලියම්ස් මේ ජම්නාකන්ස් කන්දෑම වෙනුවෙන් කඩුළු 12ක් පන්දු මැච් 5යි. දෙවනියට කැන්ඩි කන්දෑම වෙනුවෙන් නුවන් තුෂාර කඩුළු 11ක් තරග 6ක් තුල. ඊළඟ ඉෂාන් මාලින්ගේ ගාල්ල කන්දෑම වෙනුවෙන් කඩුළු 10ක් මැච් 5ක් තුල. දුෂ්මන් චමීර මැච් 5යි විකට් 10යි. යන විදිහට තමයි තියෙන්නේ. දැන් තරගයේ වැඩිම ලකුණු හයි ස්කෝර් ගැන තමයි කතා කරන්නේ. ඒ තමයි ඉම්රාන් සන්දා ජබ්නාකන් ඊයත් පැටාගේ ලකුණු 85ක් රැස් කරා. ඒ තමයි දැන් හයි ස්කෝර් එකක් විදිහට තියෙන්නේ. එන කොළඹ කන්දෑම වෙනුවෙන් කවුද මෙන්දිස් නඩවි ලකුණු 87ක්. තුන්වෙනි ඩබ්ල් කන්දෑම වෙනුවෙන් හැන්ඩ්‍රික් ලකුණු 87ක් නඩවි. ඒ කොළඹ කන්දෑම වෙනුවෙන් ලකුණු 79ක් කුසල මෙන්දිස් නඩවි. කමෙන් මිසල් ලකුණු 78ක් නඩවි ජබ්නා කන්දෑම වෙනුවෙන්. පොඩම් පන්දු යවීම දුෂ්මන්ත චමේ ලකුණු 55 කඩුළු 5 මැච් ඕවර් 4ක් තවා. ජන් මාලින්ගේ ලකුණු 26 කඩුළු 4ක් දෙවනියට ගාල්ල කන්දෑම වෙනුවෙන් කැන්ඩි කන්දෑම වෙනුවෙන් නුවන් තුෂාර ලකුණු 29 කඩුළු 4ක් ගාල්ල කන්දෑම වෙනුවෙන් ලකුණු 40 කඩුළු 4ක් ඒ වගේම බිරෝෆ්‍රාන්ද ලකුණු 45 කඩුළු 4ක් කොළඹ කන්දෑම වෙනුවෙන් තමයි තියෙන්නේ. බෝලින් බැටිං ඇවරේජ් එක කුසල් මෙන්දිස් කොළඹ කන්දෑම වෙනුවෙන් මැච් 2යි ලකුණු 81 ඇවරේජ් එක 81යි. දෙවනියට ශාමික් කරුණාරත්න ගාල්ල කන්දෑම වෙනුවෙන් මැච් 6යි ලකුණු 178යි ඇවරේජ් එක 59යි. නීෂම් ලකුණු මැච් 5යි ලකුණු 109යි ඇවරේජ් එක 57යි. මේ කොළඹ කන්දෑම වෙනුවෙන් හැන්ඩ්‍රික් ඩබ්ල් කන්දෑම වෙනුවෙන් මැච් 6යි ඇවරේජ් එක 52යි ලකුණු 29යි. ඇන්ජල් මැරිස් කැන්ඩි රොයල් කන්දෑම වෙනුවෙන් මැච් 6යි ලකුණු 156යි ඇවරේජ් එක 52යි. බෝලිං ඇවරේජ් කොළඹගේ එක තරගයයි විකට් 3යි ඇවරේජ් එක 5යි. සරිත් අසලංග ගාල්ල කන්දෑම වෙනුවෙන් මැච් 6යි එක විකට් එකයි ඇවරේජ් එක 12යි. විලේෂන් ජම්නා කන්දෑම වෙනුවෙන් මැච් 5යි විකට් 12යි ඇවරේජ් එක 13යි. මොහමඩ් සිරාජ් ජම්නා කන්දෑම වෙනුවෙන් මැච් 3යි කඩුළු 5යි ඇවරේජ් එක 14යි. ගාල්ල කන්දෑම වෙනුවෙන් ඉෂාන් මාලින්ගේ මැච් 5යි විකට් 10යි ඇවරේජ් එක 14යි. වැඩිම අරසතක ලාභියා ඒ ලහිරු උදාර ඒ කැන්ඩි රොයල් කන්දෑම වෙනුවෙන් මැච් 6යි ලකුණු 222යි අරසතක 3යි. තුන්වෙනියට දෙවනියට ගාල්ල කන්දෑම වෙනුවෙන් චාමික් කරුණාරත්න මැච් 6යි 178යි ලකුණු අරසතක 2යි. තුන්වෙනියට කොළඹ කන්දෑම වෙනුවෙන් ජනිත් ලියනගේ අරසතක 2යි ලකුණු 147යි මැච් 5යි. ඊළඟ කොළඹ කන්දෑම වෙනුවෙන් කමිල් මෙන්දිස් අරසතක 2යි ලකුණු 211යි මැච් 6යි. ඊළඟ හැන්ඩ්‍රික් මැච් 6යි ලකුණු 209යි අරසතක 2යි. විකට් 15 ලබාගත් ක්‍රීඩකයා ඒ දුෂ්මන්ත ශමීර තමයි ඒ කඩුළු මැච් 6යි විකට් 10යි 5යි බැගින් කඩුළු ලබාගත් අවස්ථා 1යි.
වැඩිම 6 පාරවල් කියලා ගෝල් බාඩින්නගේ දබුල්ල කන්දම වෙනුවෙන් ඒ 6 පාරවල් 11ක මැච් 6යි ලකුණු 10යි. දෙවෙනි චාමික් කරුණානන්ද ගාල්ල කන්දම වෙනුවෙන් 6 පාරවල් 10යි ලකුණු 78යි මැච් 6යි. තුන්වෙනිට කොළඹ කන්දම වෙනුවෙන් කවරි මෙන්ඩිස් 6 පාරවල් 10යි ලකුණු 211යි මැච් 6යි. හතරවෙනි චරිත අසලංග ගාල්ල කන්දම වෙනුවෙන් 6 පාරවල් 9යි ලකුණු 169යි මැච් 6යි. ඒ විදිහට තමයි 6 පාරවල් තියෙන්නේ. 4 පාරවල් ගත්තාම කමිල් මිසාර 4 පාරවල් 30යි ලකුණු 213යි මැච් 6යි. ඒ ජබ්න කන්දම වෙනුවෙන් ලහිරු උදාරේ කන්දි කන්දම වෙනුවෙන් 6 පාරවල් 28යි ලකුණු 222යි මැච් 6යි. හැන්රික් 4 පාරවල් 23යි ලකුණු 209යි මැච් 6යි. ගාල් ඩබල් කන්දම වෙනුවෙන් ගාල්ල කන්දම වෙනුවෙන් 4 පාරවල් 22යි ලකුණු 203යි මැච් 6යි. පස්වෙනි ජම්න කන්දම ආවිෂ ප්‍රනාන්ත 4 පාරවල් 17යි ලකුණු 157යි මැච් 6යි ජම්න කෙන්ස් කන්දම වෙනුවෙන්. within boundaries එල්ල කර පිළිකරව කමෙන් නිසා boundaries 36යි ලහිරු උදා ඒ ජම්න කන්දම ලහිරු උදා කැන්ඩරවල් කන්දම වෙනුවෙන් boundaries 35 හන්දික් boundaries 28ක් දබුල කන්දම වෙනුවෙන් කම්බිමෙන්දිස් කොළඹ කන්දම වෙනුවෙන් boundaries 27ක් වශයෙන් ලබාගෙන තිබෙනවා. දැන් අපි බලමු ඊයේ දිනේ පැවති 15 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගයේදී පෙර පසුබෑම ලෙස පැවැත්වුණු ජම්නා කින්ස් කන්දම් සහ කොළඹ කැප්ස් කන්දම් අතර පළමුවෙන් ජම්නා කින්ස් කන්දම් පන්දුවල පාදී ලකුණු 22ක දවුන්ත ලකුණු පුරක් නිර්මාණය කර කළු පාද්දේ පන්දුවල විශ්වාසානේ ඒදී ඉම්බ්‍රාම සද්ද ලකුණු 95ක් මිසාර ලකුණු 44ක් පන්දු 19ක් තුල හයිරෝයි ලකුණු 30ක් පන්දු 8ක් වල නොලවි විශිෂ්ට අවසන් වඩ 6 පාව 3ක් කෙල්ල කරා විශිෂ්ට ලෙස මිනිත් වෙල්ලාලගේ පන්දු 20 ලකුණු 17ක් පන්දු යවීමේදී කොළඹ කන්දම් වෙන නැසී ලකුණු 30 කඩොල් දෙයක් යගමුදී ලකුණු 38ක් එක්කඩොල් පන්දු 4 බැගින් යමු කරා මේදී යබ්නා කින්ස් කන්දම් 22ක ලකුණු පුරව නිර්මාණය කළා. පන්දුව දෙවනි වර පන්දුව පහදීමට අභියෝගයේ 202ක අභියෝගය හබා යන කොළඹ කන්දම් පිළිතුරා එදී සදීර සමරවික්‍රම පන්දු 36 තුල ලකුණු 44ක් රැස් කරා. කමිනු මෙන්ඩිස් නායක ලකුණු 27ක් පන්දු 13ක් තුල මිලන් රත්නායක ලකුණු 26 පන්දු 15ක් තුල ජනිත් ලියනගේ ලකුණු 20යි පන්දු 9ක් තුල මාර්ස් කරගත්තේ ඒදී ලකුණු 183ක් කරවල 9ක් දෙවියස් කිරීමට හැකි වුණේ කොළඹ කන්දම පන්දු වල 20 අවසාන වෙන විට පන්දු යවීමේදී ජබ්නා කෙන්ස් කන්දම දිල්ෂාන් මඩසංක ලකුණු 30 කරවල 3ක් පන්දු වල 4යි විලියම්සන් ලකුණු 44ක් කරවල 2යි පන්දු වල 4යි දුනිත් වෙල්ලාලගේ ලකුණු 21 දෙක කඩුල්ලයි පන්දු වල 2යි ශ්‍රවින් මඩස් ලකුණු 23 දෙක කරවල පන්දු වල 3යි මෙතරගේ ජබ්නා කෙන්ස් කන්දම ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. දැන් දැන් මේ තරග අවසාන වෙන විට ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් 2026 තරගාවලියේ තරග ප්‍රසාර ලකුණු සටහන දම්බන. ප්‍රසාර ලකුණු සටහන පරම ස්ථානයේ හිමි ඇත්තේ ගල්ල කන්දමයි මැච් 4ක් ජයග්‍රහණය කළ දෙන මැච් දෙකක් පැරිලා තියෙනවා. ලකුණු තියෙනවා ලකුණු 6ක් හිමි වී තිබෙනවා ජබ්නා කන්දම වල. රන් රේට් එක සටහන වෙන 0.848යි. ජබ්නා කන්දම ප්‍රසාර ලකුණු 6ක් තියෙනවා මැච් 4ක් දීලා තියෙනවා මැච් දෙකක් පැරිලා තියෙනවා. ඒකත් ඊට පොයින්ට් තියෙනවා 8ක්. ඒ වගේම 272යි රන් රේට් එක 0.0. කොළඹ කන්දම මැච් 6යි වොන් මැච් 3ක් ජයග්‍රහණය කරලා 3ක් පැරිලා තියෙනවා. පොයින්ට් 6ක් තියෙනවා. රන් රේට් එක 0.150යි ජබ්නා කන්දම. හතරවෙනියට ඉන්නවා ඩබල් හිස්සේ කන්දම මැච් 6යි. තරග දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. තරග 6ක් 4ක් පැරිලා තියෙනවා. පොයින්ට් 4ක් තියෙනවා. ඒ වගේම රන් රේට් එක ඍණ 0.556ක් විතර තමයි සදාගන්නේ කැන්ඩරෝල කන්දම. මැච් 6ක් ක්‍රීඩා කරලා මැච් දෙකක් ජයග්‍රහණය කරලා තියෙනවා. මැච් 4ක් පැරිලා තියෙනවා. ලකුණු 7 ලකුණු 4ක් තියෙනවා. ඊට 0.717ක් විතර තමයි ඒකත් තියෙන්නේ. කෙසේ ප්‍රථම ස්ථානයේ ඉන්නේ ගල්ල කන්දමයි. කොහොමද ගෙන අද ගෙන වීඩියෝ අද අපි කතා කරා අද පැවැත්වීම නියමිත තරග දිගේ කාලසටහන ගැන. ගල්ල කන්දම සහ කැන්ඩි කන්දම වල සවස් 3ට පල්ලේ කලෙක් දන් ශ්‍රී පැවැත්වෙන තරග ගැන කතා කරා. කොළඹ කන්දම සහ ඩබුල කන්දම වල කැන්ඩි වල පැවැත්වෙන තරග ගැන කතා කරා අපි පෙර දැක්ම. එතන පසුදැක්ම කතා කරා කොළඹ කන්දම සහ ජම්නා කන්දම වල ඊයේ පැවති තරගය පසුදැක්ම කතා කරා. පොයින්ට් ටේබල් එකෙන් කතා කරා දැන් තරගවලේ වැඩිම ලකුණු ලාභී කඩුලාභී හයිස්කෝ ගැන අපි අද කතා කරා 6 පවල් කරනවා ගැන කතා කරා. අබ්බල විද්‍යාවේ දෙන තරගය තව තරග 3ක් කියලා එන්න තියෙනවා මූලිකව තියෙන තරගය. ඒ තරගයේ ජූලි 30 ජම්නා කන්දම් සහ ජම්නා කෙන්ස් කන්දම් සහ කැන්ඩි රෝල් කන්දම් වල කැන්ඩි ක්‍රීඩාංගන සවස රාත්‍රී 7යි තමයි මේ තරගය පැවැත්වෙන්නේ. අගෝස්තු 1 වෙනිදා කොළඹ කන්දම් සහ ගාල්ල කන්දම් අතර පල්ලේ කල ක්‍රීඩාංගන රාත්‍රී 7යි තියෙන්නේ. ඒක අගෝස්තු 2 වෙනිදා අවසාන මූලිකව තියෙන තරගයේ ජම්නා කෙන්ස් සහ ඩබල් ශිෂ්‍ය කන්දම් වල කැන්ඩි ක්‍රීඩාංගනය රාත්‍රී 7යි තියෙන්නේ.
ඊළඟට අපි එනවා සුපිරි 4 දෙනාගේ වටේට. සුපිරි 4 දෙනාගේ වටේ තරග පුවෙන්නේ කොළඹ ආර්ටෝම රස ක්‍රීඩාංගණයේ තියෙන්නේ. පළවෙනි තරගය ගොස් 5 තරග දෙකක් තියෙනවා. සති 3 රාත්‍රී 7යි 30ට. එන අගවැට්ටු 7 දෙවනි තරගයේ පැවැත්වෙනවා රාත්‍රී 7:30ටත් අවසන් මහා තරගය ප්‍රේමදාස ක්‍රීඩාංගණය අගෝස්තු 9 වෙනිදා පැවැත්වීම සැලසුම් කර තිබෙනවා. කොහොමද කියන අපේ ක්‍රිකට් වීඩියෝ එක අපේ channel එකට ගියා අදම නම් මම channel subscribe කරලා bell icon එක කොල්ලලා තියාගන්න. උණුසුම් ක්‍රිකට් ස්පෝර්ට් නැරඹීම අපේ channel එකට සමග රැඳී සිටින එක මතක් කරනවා. ඒක ක්‍රිකට් ස්පෝර්ට් එසනින් නැරඹීම අපේ channel එකට එක්කම එන්න එහෙනම් තාත් මේ උණුසුම් ක්‍රිකට් ස්පෝර්ට් සමග හම්බෙමු. වීඩියෝ එක ගැන දැක්කේ කියන කෙනෙක් පාල කමෙන්ට් එකක් දාන්න ඒ වගේ ලයික් එකක් දාන්න අපි තාත් මේ උණුසුම් ක්‍රිකට් ස්පෝර්ට් වලින් හම්බෙන්න පස්සේ මම ඉන්නේ මගේ අදම ජය වේවා.